ඔන්න අද කියා දෙන්න යන්නේ කොහොමද MongoDB URL එක ලේසියෙන්ම හදාගන්නේ කියලා. temp mail use කරලා ඔයාලට account එකක් හදාගෙන MongoDB URL එකක් හදාගන්න පුළුවන් ලේසියෙන්ම. ඉස්සෙල්ලාම මේ පළවෙනි site එක යන්න. එතන පොඩි වෙලාවක් load වෙයි. මෙතන mail එක load වුණාට පස්සේ ඔයගොල්ලෝ මේ mail එක මේ copy කියන button එක ඔබලා copy කරගන්න. ඊට පස්සේ ඔයාලගේ chat එකේ හරි notepad එකේ හරි මේක paste කරලා තියන්න. දැන් ඔයා MongoDB official site එකේ account එකක් හදාගන්න ඕනේ. මේ දෙවෙනි link එකෙන් යන්න. මේක copy කරගෙන ඔය browser එකට එන්න. ඊට පස්සේ මේ tab එක මොනවද තියලා අලුතෙන් tab එකක් ගන්න. ඊට පස්සේ අර copy කරන් ආව link එක මෙතන paste කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන කරනවා. දැන් ඔයා මෙතනට email address එක කියන්නේ අර අපි copy කරගෙන ආව temp mail එකෙන් ගත්ත email address එක. දැන් ඔයා මේක copy කරගන්න. දැන් ආයෙ site එකට ඇවිල්ලා email address කියන තැන මේක paste කරන්න. මෙතන first name කියන තැනට ඔයා කැමති නමක් දෙන්න. last name එකත් කැමති නමක් දෙන්න. මෙතන password එකට ඔයා කැමති password එකක් දෙන්න. මෙතන company name එක නම් අදාළම නැහැ. තමයි ටික එකෝන් කරලා sign up කියන බටන් ඊට පස්සේ මෙන්න ඔයගේ තැනකට දැන් ඔයා යන්නේ temp mail site එක. ඒ tab එක මම switch කරනවා. මෙතෙන්ට ඇවිල්ලා මෙතන refresh කරනවා. හරි දැන් ටික පල්ලෙහාට එන්න. දැන් ඔයාලට MongoDB cloud එකේ message එකක් ඇවිල්ලා ඇති. මෙතන මේ ඊතලෙ උට්ටක් කරන්න. දැන් මෙතන පල්ලෙහාට ඇවිල්ලා මෙතන verify email කියන එක උට්ටක් කරන්න. හරි email එක verify වෙලා ඉවරයි. දැන් මෙතන continue කරන්න. දැන් මේ වගේ තැනකට මෙතන මේවා නම් ඔයා කැමති එකක් සිලෙක්ට් කරගන්න කැමති ඒවා. මේවා ඕමනාම නැහැ. කාලදරය වගේ නම් මෙතන skip කියන එක දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන finish කියන එක. හරි දැන් මේ වගේ තැනකට මෙතන පල්ලෙහාට ගිහිල්ලා I will do this later කියන එක ඔබන්න. හරි දැන් මෙතන network access කියන තැනට යන්න. මෙතන add IP address කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ allow access from anywhere කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ confirm දෙන්න. I then network access එකත් හරි.
දැන් ඔයා මෙතන data service කියන එකට ටච් කරන්න. දැන් මෙතන create කියන ධන icon එකට ටච් කරන්න. හරි දැන් මේ වගේ තැනකට ඔයා මෙතන දකුණු පැත්තට ගිහිල්ලා free කියන එකට ටච් කරන්න. හරි දැන් මෙතන name එකට ඔයා කැමති නමක් දෙන්න. හරි දැන් ඔයා මෙන් පල්ලෙහාට ඇවිල්ලා create deployment කියන එකට ටච් කරන්න. හරි දැන් මේ වගේ තැනකට ඊට පස්සේ create database user කියන එකට ටච් කරන්න. හරි දැන් දකුණු පැත්තට ඇවිල්ලා choose connection method කියන එකට ටච් කරන්න. ඊට පස්සේ මෙතන දෙවෙනියට තියෙන compass කියන එකට ටච් කරන්න. හරි දැන් ඔයාගේ MongoDB URL එක හදලා ඉවරයි. මෙතන මෙන්න මේ එක තමයි ඔයාගේ URL එක. මෙතනින් copy කරගන්න. ඊට පස්සේ done කියන එක උපන්න. හරි දැන් ඔයාගේ MongoDB URL එක හදාගෙන ඉවරයි. මේක කොහේ හරි save කරලා තියාගන්න. මොකද bot හදද්දී ආයෙ ඔයාට මේක ඕන වෙනවා. මේක දාන්නේ bot ගේ config.js එකට. MongoDB කියලා තැනක් තියෙනවා. ඒකේ potio MongoDB URL කියන තැනට මේ MongoDB URL එක දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.